කොහොමද ඔයාලට අද අපි ගමන පටන් ගත්තේ නුවරින්. නුවර ඉඳලා යන්න යන්නේ සිරිපාදෙට. නල්ලතන්නියේ ඉඳලා සිරිපා කරුණාකරන්න පටන් ගත්තේ රෑ. අපි සිරිපා මළුවට යනකොට පාන්දර 3:05 වෙලා. සිරිපා තුල වන්දනා කරලා අපි පල්ලෙහාට බහිනකොට උදේ වෙලා. අද වීඩියෝ එක එතන ඉඳලා. අපි බලමු ඒ කොහෙද කියලා. නාන්න සිරිපාදේ ගිහිල්ලා හයි අපි රෑනේ දැන් අපි නාන්න මුඩ වරාය පින්නුවා නාලා කාලා නේ ඔය වටේ ගිහිල්ලා කිදර යනවා කිව්වා වගේම අපි මේ යන්නේ නාන්න. අපි කලින් අවුරුදු දිනකට තිබ්බ පාර නෙමෙයි මේ තියෙන්නේ. මේ පාරේ දිගටම වාහනයක් යන්න පුළුවන් හොඳ පාරක්. මේ දිත්වා සුලිකුණාටු ඒ තත්ත්වය නිසා ඔක්කොම උඩ තිබ්බ කඳු නාය ඇවිල්ලා තියෙන වීඩියෝ එකක් තමයි මේ අරගෙන තියෙන්නේ. කොහොම හරි අපි ආවා නාන තැනට. ඒ වටපිටේ ගස්වල තියෙන කොළ පාටයි අහසේ නිල් පාටයි ගලාගෙන යන වතුරයි මේවා දිහා නම් කොච්චර බලන් හිටියත් එපා වෙන්නේ නෑ. ආයි ඉතින් නාන්න යන්නේ බෑග් එකේ ගියමන්කෝ නාලා කාලා යනවා ගෙදර ආයි අපි නාන්නවා ඉකරාග පන්න සීතලයි මේ ෆන් හලෝ හයි හයි පන්න සීතලයි අපි හතරේ ඉන්නේ අමාරුයි චුට්ටක් සිරිපා කරුණා කරලා ඇඟේ පතේ අමාරුව නැති වෙන්න අපි හොඳට නාගත්තා. වතුර නම් මාරුම සීතලයි. සීත ගඟුලේ වතුර සීතල නැත්තම් වැඩකුත් නෑනේ. ඒ ඉවරලා අපි මේ ලස්සන පරිසරයේ සමුදීලා ආයෙත් පාරට එන ගමන් තමයි ඉන්නේ. මේ ගමන කොච්චර මහන්සි වුණත් දුෂ්කර වුණත් මේ වගේ ලස්සන පරිසරයක පොඩි වෙලාවක් ඉන්න දිනවා කියන්නේම ගතටත් හිතටත් දැනෙන්නේ පුදුමාකාර සැනසීම. මේ සැනසීම විඳින්න එන විදිය මම තව ටිකකින් කියන්නම්. කියන්නම් ඔයාලට මෙතෙන්ට එන විදිය. නල්ලතන්නේ බස් නැවතුම් පොලේ ඉඳලා සිරිපාද දිහාවට එනකොට නල්ලතන්නේ පොලිසිය පහු කරගෙන පල්ලෙහාට එනකොට මීටර් කීපයක් නාගදීප ශාඛා ධර්මකීර්ති විහාරය හම්බ වෙනවා. සිරිපා කරුණා කරන හැමෝම මේක නම් නොදන්න තැනක් වෙන්න බෑ. මොකද ගමන පටන් ගන්න හැමෝම බුදුහාමුදුරන්ටත් වැඳපු නමස්කාර කරලා සුමන සමන් දෙවියන්ටත් පඳුරක් අයින් කරලා ගමන පටන් ගන්න මෙතනින්. විහාරයේ දකුණු පැත්තෙන් තියෙනවා උඩට කොන්ක්‍රීට් පාරක්. ඒ පාරේ තමයි එන්න ඕනේ. මගක් කෙනකොට අර කැඩිලා බිඳලා ගිහිල්ලා තිබෙත් ඒ පාරම තමයි. ඒ පාර දෙකේ දිගටම එනකොට හම්බ වෙනවා මේ සීත ගඟුලේ පල්ලෙහා කොටස. ඊට පස්සේ කැලේ මැදින් අපිට ගඟට බහින්න පුළුවන්. දැන් මේ අපි ගොඩ වුණේ එතනින් තමයි. පාරට අපි උදේටත් කාලා ආයෙත් නුවරෙන්ට පිටත් වුණා. මේක බලන ඔයාලගෙන් මං කරන ඉල්ලීම තමයි මෙච්චර කාලයක් මේ රැකුණු ලස්සන පරිසරය ඉස්සරහටත් ඒ විදිහටම තියෙන්න ඔයාලා අරන් ගියපු පාසටහන් විතරක් ඉතුරු කරලා ආයෙත් එන්න.
ඒ වගේම මේ වගේ වීඩියෝ තවත් බලන්න මාව සබස්ක්‍රයිබ් කරගෙන යන්න.